රොඩ්රික් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද මේ පින්තූරය ගැන? ඒ මං නෙවෙයි. ඔයා නෙවෙයි? ඕ නෑ. හරි. එතකොට මේක ඔයාලා කොහොමද මේ විදියට පාටි එකක් දැම්මේ? ග්‍රේ, ඔයා මට කිව්වේ දෙන්නෙක් විතරයි කියලානේ. ඒත් මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. පොඩ්ඩක් ඉන්න. ඔයත් මේක දැනගෙන හිටියා? ඔව්. ඔව් මං දැනන් හිටියා. ඔයා අම්මට කිව්වද? ඔයත් මට මේක හැංගුවා. මං ඒක කිව්වට ප්‍රශ්නයක් උන්නේ නෑ. මට ඉවින් වගේ දැනෙනවා මොකක් හරි හොර වැඩක් කරද්දි. ඒත් මං ඒක විශ්වාස හරි කරේ නෑ. දැනගෙන හිටියයි කියමු. ඒත් මට කියන්න වටිනව නේද? මං ඔයාව බේරගත්තා. අම්මා මං කිව්ව දේ විශ්වාස කරා. බොහොම හොඳයි. එයා ඒක විශ්වාස කරලා. කට්ටියම එකතු වෙලා දැන් මගේ මේවා හංගනවා. ඒ දෙන්න ගොඩක් හොඳට හිටපු හින්දා මං ඒක එච්චර හිතට ගත්තේ නෑ. කියනවා ඇයි එදා ෆොටෝස් ගත්තා. එදා ඒ සතුටින් හින්දා මට ෆොටෝස් ගත්ත එක අමතක වුණා. ඒකයි උනේ. ඒ ගැන මට ඇත්තටම සමා වෙන්න. දැන් හරි කියන්න ලැබිච්ච එක කොච්චර දෙයක්ද? ඒත් අර වොෂ්රූම් එකේ දොර ගැන මට සති දෙකක් යනකම් බලන්න බැරි වුණා. මං දැනගෙන හිටියා අගුලක් තිබුණා කියලා. ඒත් කට්ටියම එකතු වෙලා මගේ මොලේ අවුල් කරන්න නේද හැදුවේ? අපි එහෙනම් ගිහිල්ලා එන්න ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න. මේ ගැන කොලම් එකක් ලියන්න එපා. මම යනවා උඩ තට්ටුවට. අගුලක් තියෙන බාත්රූම් එකක් තියෙන්න බෑ. හැබැයි උඩේ නෑ අගුල් නෑ කියලා කියන්න එපා. මං ගිහලා තාත්තත් එක්ක කතා කරන්න ඕනේ. ඔයාලා දෙන්න ගැන ඊට පස්සේ බලා ගන්නම්. රොඩ්රික් මම ඇත්තටම අම්මට කිව්වේ නෑ. සමහර විට කියුණත් ප්‍රශ්නයක් නෑ. මෙච්චර දවසක් එයා ඒ ගැන ඇහුවේ නැහැනේ. ඔයා සහෝදරයෙක්. ඒත් යාළුවෙක් නෙවෙයි. මම තාත්තත් එක්ක ඔයාලට දෙන්න පනිෂ්මන්ට් එක ගැන කතා කළා. ග්‍රේග් සති දෙකක් යනකම් ගෙදරින් හෙල්ලෙන්න බෑ. ඒ වගේම ඒ සති දෙකේම වීඩියෝ ගේම්ස් බෑ. රොඩ්රික් ඊළඟ මාසෙම ඔයාට වාහනේ යන්න පුළුවන් ඉස්කෝලේට විතරයි. මේ වැඩේ කරන්න තනිකරම මුල් වුණේ ඔයා නිසා මාසෙම ගෙදර. අම්මේ මට සමා වෙන්න. ආයි මෙහෙම කරන්න නෑ. මං ඒක දන්නවා. හැබැයි විශ්වාසයක් නැහැ. ඒක නිසා ඔයාලා දෙන්නට ටැලන්ට් ෂෝ එකට යන්නත් බෑ. මොනවා? එපා. ඒක නම් කරන්න එපා අම්මේ. අවුරුද්දක් හරි ගෙදර ඉන්නම්. මට ෂෝ එකට විතරක් යන්න දෙන්න. මේක තමයි මගේ chance එක. කරන්න දෙයක් නැහැ. තාත්තේ බලන්න මං බිල්වත් බෑන්ඩ් එකට ගත්ත විතරයි. ඒ වුණාට රොඩ්රික් බිල්ගේ මේකට සම්බන්ධයක් නැහැ. කොහොමත් මිනිහා නිකමෙක්. මොකක්? මේක තමයි අවසාන තීන්දුව. ඔය ඉවර කළා. කවදාවත් මෙහෙම වෙලා නෑ. අම්මටයි තාත්තටයි හොඳටම තරහා ගිහින්. ඒක නිසා වීකෙන්ඩ් එකේ සීලත් එක්ක මෙතනට වෙලා ඉන්න වෙන්නේ. ග්‍රේග් හෝලි හිතන් ඉන්නේ මම ෆ්‍රෙන්ඩ්ලි කියලා. ඒ වගේම රොඩ්රික් එක්ක තියෙන සම්බන්ධෙත් එහෙම් පිටින්ම කඩන් වැටලා. දැන් එයාගේ අරමුණ වෙලා තියෙන්නේ මාව විනාශ කරන එක විතරයි. නවත්තන්න. ගිහින් අම්මට කියනවා. එහෙමනේ කරන්නේ. සීයා ටීවී බලන්න කැමති නෑ. ඒ වෙනුවට CCTV කැමරාවලින් ලොබි එකේ වෙන දේවල් බලන් ඉන්නවා. හරිනම් මම ප්‍රැක්ටිස් කරන්න ඕන වෙලාව මේ. අනේ ප්ලීස් සීයේ දැන් ටීවී එකේ රියැලිටි ෂෝ එකක් යනවා බලන්න දෙන්නකෝ. ටීවී වල තියෙන්නේ එහෙම් පිටින්ම බොරු කතා. මේක තමයි ඇත්ත. හැබෑම ජීවිතේ ඊට වඩා වෙන මොනවද? අපි යමුද ගේම්ස් තියෙන තැනට? ඔයාලා කැමතිනේ සෙල්ලම් කරන්න? ඇත්තම ගේම්ස් රූම් එකත් නරක නෑ. හැබැයි එතන තියෙන හැම ගේම් එකක්ම 1800 ගණන් වල ඒවා. අපේ සීයේ ගොඩක් මාස ජෝක කාඩේ තෝරන සෙල්ලමට. ඒකේ පොඩි විනෝදයක් නැත්තෙත්ම නෑ. මතක තියාගන්න. මේ සෙල්ලමේ අරමුණ තමයි ජෝක කාඩ් එක හම්බෙන එක්කෙනා අනිත් අයව හිනස්සන එක. හැබැයි අනිත් අය හිනා නොවී ඉන්න ඕනේ.